මේ වීඩියෝ එක පිරිමි ඔයාලට. ඕගොල්ලෝ මොනතරම් වැරදි කළත්, ඕගොල්ලෝ මොනතරම් ප්‍රතික්ෂේප කළත්, ගෑනු ළමෙක් ඕගොල්ලන්ට වෙනස් වෙන්නේ නැතුව එකම විදියට ආදරය කරනවද? ඒකට ඕගොල්ලෝ දෙන වචනේ මොකද්ද? දුර්වලකම? නෑ. මම ඒකට කියන්නේ පක්ෂපාතීත්වය කියලා. loyalty. තවමත් එයාගේ හිතේ 100% ඉන්නේ ඔයා විතරයි. ඒක ඔයා හිතනවද දුර්වලකමක් විදියට? ඔයා හිතනවද එයාට වෙන විකල්පයක් නැති නිසා එයා ඒ විදියට ඉන්නවා කියලා? ඔයා හිතන විදිය වැරදි. එයාට වෙන විකල්ප නැතුව නෙමෙයි. එයාගේ හිතේ ඔයාට තියෙන ආදරය සහ ගෞරවය. ඔයා දන්නවා පිරිමි ඔයාලට වැඩිය ලස්සනයි නම් දක්ෂයි නම් ගෑනු ළමයෙකුට ඕගොල්ලන්ට වැඩි අවස්ථාවල් තියෙනවා. නමුත් වෙනස මෙන්න මේකයි. එහෙම කොච්චර අවස්ථාවල් තිබුණත් ලෝයල් ගෑනු කෙනෙක් ඒ අවස්ථාවල් වලට යන්නේ නැහැ. ඇයි? ඔයාට තියෙන ආදරය සහ ගෞරවය නිසා. මොකද එයාට ප්‍රතිපත්තියක් තියෙනවා. එයා විසින් එයාටම හදාගත්ත ප්‍රතිපත්තියක් තියෙනවා. එයාගේ සුළු වරදකදී පවා ඔයා වෙනස් වුණාට එයා තව අවස්ථාවකට නොගිහින් එයාගේ පක්ෂපාතීත්වය සහ එයාගේ ප්‍රතිපත්ති වලට එයා ගරු කරනවා. එයාගේ ඒ අවංකකම කැපකිරීම ඔයා දකින්නවද දුර්වලකමක් විදියට? පිරිමි ඔයාලා හොඳට මතක තියාගන්න. පක්ෂපාතීත්වය කියන්නේ කවදාවත් දුර්වලකමක් නෙමෙයි. ඒක තෝරා ගැනීමක්. ඒක නිකං කරන්න බෑ. ඒ දෙයට හොඳ ගෞරවනීය, හොඳ ශක්තිමත් මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. හැබැයි ඒ වගේම ඔයා මතක තියාගන්න මේ හැම දෙයකටම අනිත් හැම දෙයකටමත් වගේම ලිමිට් එකක් තියෙනවා. සීමාවක් තියෙනවා. මේ වෙනකොටත් එයා අනන්තවත් ඔයාට සමාව දීලා ඇති. අනන්තවත් දේවල් එයා දරාගෙන ඇති. හැබැයි තවදුරටත් ඔයා මොන දේ කළත් ඔයත් එක්ක එයා ඉන්නවා කියන මතේ ඉන්නවා නම් ඔයා ඒ වගේ නොසැලකිලිමත් විදිහට එයාට සලකනවා නම් එයාටත් ඒක දැනෙන අවස්ථාවක් එනවා. එයත් ඒකට ගෞරවනීය විදිහට රියැක්ට් කරන අවස්ථාවක් එනවා. අන්න එදාට ඔයා එයාට කළා වගේ ඔයාගේ හිත රිද්දලා එකපාරට මෙයා ගුඩ් බයි කියන එකක් නැහැ. හැබැයි ඔයාට ඒ අසීමිතව ආදරය කරපු, ගෞරව කරපු ඒ සුන්දර ආදරණීය ගැහණිය ආයෙ වට හම්බ වෙන එකක් නැහැ.